එනවා. හරි. ඔයාගේවත් එනවා. නැති වෙන එකයි ප්‍රශ්නේ. ප්‍රශ්න කරේ මම අරකට පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්න. නැති වෙන එකයි හරි ප්‍රශ්නේ. නිශ්චිතයි. අනේ මම මේ මහින්ද මේ මගේ නම කියපු මං ගැන කියපු ඉඳා කරුණාකරලා කියන්නකෝ එන එක. මොකද්ද? මගේ කෙනවා. ආ එනේ බලන්න. ඒ කියන්නකෝ ඉතින්. දැන් මෙතෙන්ට එද්දි ගේන්න ඕන එකක් නේ. අර ඔයානේ කිව්වේ මෙතෙන්ට එද්දි ගේන්න ඕන කියලා. අධිකරණයේ කිව්වා තීරණය කරනවා. අධිකරණයේ මම කිව්වේ දැනුත් මම නඩු ගණනාවක් මෙතුවා. නෑ හොයන්නේ චෝදනාව. නෑ ඒක තමයි. චෝදනාව කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාලා තියෙන චෝදනා අධිකරණයට ඒ කලබල නැති වෙන්න. හරි. මේ දිලීප මේක පාවිච්චි කරලා බොරු කියන්නේ. හරි බොරු හරිද? ඒක දැන් බොරු නැති හිට කියලා නඩු ගන්න. ඒකකින් අපහාසයෙන් නඩු ගන්න. ගැන කිව්ව හැකි අක්කා ගැන කිව්ව හැකි. ඔව් කිව්වේ මම දැන් පැහැදිලි කරන්නේ මම ගන්න වැඩක් නෑ. ඒකට මම කියන්නේ එකක් තියෙනවනේ. දැන් ඉන්දික අනුරුද්ධට තියෙන චෝදනා මොනවද කියලා එතුමා දන්නවා. හරිද? දිවුල පිටියේ මම ප්‍රශ්න කරා මොනවාද ටැංකි ගැන. එතුමාම කිව්වා මොකේද දෙන්නේ කියලා දන්නවා කියලා. එහෙනම් මම දැන් කියන්න. හරි හරි. දිවුල පිටියේ වතුර නැති වුණේ ඔය මොකක්වත් ඉඳ නෙවෙයි. මුළු දිවුල පිටියේම පස් කපලා විනාශ කළා. ගත්ත පර්මිට් එකට එහා ගිහින් හරිද? පස් කපලා විනාශ කළා. ඒකේ ප්‍රතිඵලය තමයි මම පසුගිය සති 3කට විතර කලින් මට මතක ඉදිරියේ දුපුල් සහෝදරයන් සහභාගී වුණා. අපේ දිස්ත්‍රික්කේ ජල ගැටලුව සම්බන්ධව අපි සාකච්ඡාවක් ගත්තා. එතනදී තමයි මේක මම කියන එකක් නෙවෙයි. එහෙනම් ඔයා බොරු කියනවා නම් ඒක රජයේ නිලධාරීන් තමයි බොරු කියනවා කියලා කියන්නේ. ආපදා කළමනාකරණ ඒකකෙන් අපේ දිස්ත්‍රික්කේ ඒ ආසනවල බෙදලා තිබෙන ටැංකි සංඛ්‍යාව ගද්දී වැඩිම ටැංකි බෙදලා තියෙන දිවුල පිටියේ. දිවුල පිටියේ කරගෙන හොඳ සාරවත් භූමියක් තිබුණු, ජලය හොඳට තිබුණු ප්‍රදේශයක්. හැබැයි අද වතුර ටික නැති වෙලා තියෙනවා දිවුල පිටියට. හරි. ඊළඟට මේ කියපු මිලියන 300 කොන්ක්‍රීට් ක්‍රෂර් එක. මේක 2012 ගෙන්වුවේ. හරි. ගිහිලා මුලින්ම මයිලෝක කොන්ක්‍රීට් ක්‍රෂර් එකක් නෙමෙයි. හරි. පොඩෙන් ගල් ක්‍රෂර් එකක්. හරි ගල් ක්‍රෂර් එක. ගල් ක්‍රෂර් කියන්නේ ඒක මොකක්වත් කරලා නැහැ මේකෙන්. හරිද? ඊට 2024 දී තමයි ওই සෞභාග්‍ය දැක්මට මේගොල්ලන්ගේ අනුව මේක දිවුල පිටිය හයි කරනවා. මිලියන 38ක් ගිහිලා තියෙනවා. මම දන්නවා මිලියන දැන් කියව මිලියන 5යි කියලා. මිලියන 38ක් ගිහිලා තියෙනවා. එතකොට දැන් මේක වැඩකට ගත්තේ නැහැ. 2012 ගෙනල්ලා වැඩකට ගත්තේ නැහැ 2026 වෙනකන්. ඔයා මිලියන 38ක් ගියා කියන්නේ වගකීමෙන්ද? ඔව් වගකීමෙන්. මිලියන 38ක් ගියා කියන්නේ වගකීමෙන්. ඔව් වගකීමෙන් කියන්නේ. බොරු නම් හෙට නඩුවක් දාන්න කියලා. ඊළඟට මොකද්ද මේක 2012 ඉඳලා දිලීප වැඩක් ගත්තේ නැහැ. අපි මොකද කරේ? මේ යන්ත්‍රය දැන් අපි ඒකල අපේ ඉංජිනේරු සංස්ථාව වැඩබිමේ සවි කරලා අපි කොන්ක්‍රීට් අපද්‍රව්‍ය හරි ඒවා ප්‍රතිචක්‍රීයකරණය කරන යන්ත්‍රයක් බවට මේක දැන් පත් කරලා තිබෙනවා. අපි පහුගිය 8 වෙනිදා මේක වැඩ කටයුතු ආරම්භ කළා. හරි. පැයකට ටොන් 200ක් රීසයිකල් කරන්න පුළුවන් යන්ත්‍රයක්. මේකේ මොකද්ද මේ කූලින් සිස්ටම් එක වගේ ඒවා කැඩිලා තිබුණේ ඒවා සකස් කරලා ඉංජිනේරු මහත්තුරු මැදිහත් වෙලා ඉංජිනේරු සංස්ථාවෙත් ඒ සංස්ථාවේ වැඩ කරන ඉංජිනේරු මහත්තුරු මැදිහත් වෙලා ඊට උදව් කරන අය මැදිහත් වෙලා දැන් මේක කොන්ක්‍රීට් ප්‍රතික්‍රීයකරණ යන්ත්‍රයක් බවට පත් කරලා තිබෙනවා. ඊටාම හොඳ මේක ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටවල් වල දවසක කැපැසිටි කොච්චරද? පැයකට ටොන් 200ක්. පැයකට ටොන් 200ක්. ඒ නිසා දැන් මේක ගත්ත ගමන් දැන් පැයට ටොන් 200 ඇමරින්නේ නැහැ නේද? මෙතන කොන්ක්‍රීට් එන්න ඕන නේ. අපි දැන් අපේ විශේෂම ගම්පා දිස්ත්‍රික්කේ 2012 hina වෙනවා අඬන්න ඕනේ. මේ රටේ ජනතාවගේ බදු මුදල් වලට කරපු අපරාධ වලට මේ මහතුරු අඬන්න ඕන. රුපියල් මිලියන 300ක් වටිනා යන්ත්‍රයක් 2012 ඉඳලා අවුරුදු 14ක් ඔය නිකන් හරිද වල්බී වෙලා තිබුණු යන්ත්‍රයක් තමයි අද ඒ ඉංජිනේරු මහත්තුන්ට අපි ස්තුතිවන්ත වෙන ඉංජිනේරු සංස්ථාවේ අද ඒක කොන්ක්‍රීට් ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍රයක් බවට පත් කරලා දැන් මේක ඇත්තටම අපි බලයට ආවේ නැත්තම් මේ යන්ත්‍රය මොන වෙලාදීද අපි දන්නේ නැහැ. සමහර විට පරණ යකඩ වලටත් විකුණලා තියෙන පුළුවන් නේ. එහෙම જાති බඩුනේ.